මේ කතාව හරි දුක හිතෙන එකක්. මෙයයි යාගේ ස්වාමි පුරුෂයා ඒ කාලේ බොහොම ආදරෙන් ඉඳලා තියෙන්නේ. මේ දෙන්න ලූපෝ මාලිකාවේ ජීවත් වෙලා ඉන්න කාලේ ඒ දෙන්නට දරුවෙකුත් හම්බුණා. අවාසනාවන්ත සිදුවීම් පටන් ගත්තේ ඊට පස්සේ. එක රාත්‍රියක ගින්නක් හටගෙන ඒ දෙන්නම මිය ගිහිල්ලා. ඒ පුරාවෘත්තයේ වැරදි. එදා මිය ගියේ ඒ කාන්තාව විතරයි. ගිහින් හැංගෙන්න. මම මේ ගැන බලා ගන්නම්. යන්නත් දෙනවා. මාර්තා! ඒගොල්ලෝ තමයි සැබෑම රාක්ෂය.